අයිබෝන් පුතේ පුතේ අපි අද දවසේ වැඩ ටික ආරම්භ කරන්නේ ගණිත ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්නයි. හරි. එතකොට ගණිත ක්‍රම ගැන කතා කරද්දී පුතේ දැන් අපි පහුගිය දවසෙත් ඔයාලට දැනුවත් කිරීම කරද්දී අපි මේ ගැන යම් පැහැදිලි කිරීමකුත් ඔයාලට කළා. එතකොට පුතේ ගණිත ක්‍රම ගැන කතා කරද්දී සිලබස් එකේ අපිට හම්බ වෙනවා ගණිත ක්‍රම පහක්. හරි. ගණිත ක්‍රම පහක් අපිට හම්බ වෙනවා. දැන් මම පැහැදිලි කරන්නම් පුතේ මේ එකින් එක මොනවද මේ ගණිත ක්‍රම කියන්නේ කියලා. පැහැදිලිද? හරි. එතකොට අපිට හම්බ වෙනවා පුතේ සිලබස් එකේ ගණිත ක්‍රම. පැහැදිලිද? ගණිත ක්‍රම පුතේ අපිට හම්බ වෙනවා පහක්. මොනවද මේ ගණිත ක්‍රම පහ? මම පැහැදිලි කළා පහුගිය දවසෙත් මම නැවතත් පැහැදිලි කරන්නම්. ගණිත ක්‍රම සිලබස් එකේ අපිට හම්බ වෙනවා පුතේ පහක්. එක්කෙනෙක් තමයි පුතේ නොවක් ක්‍රමය. එක්කෙනෙක් තමයි පුතේ නොවක් ක්‍රමය. නොවක් ක්‍රමය. මේ නොවක් ක්‍රමය කියන්නේ වක්‍ර නැති ක්‍රමය. ඒ කියන්නේ පුතේ ඍජු ක්‍රමය. අපි මේකට කියනවා තව නමක් ඍජු ක්‍රමය කියලා කියනවා. නොවක් ක්‍රමය කියන්නේ පුතේ ඍජු ක්‍රමය. ඊට පස්සේ තව කෙනෙක් අපිට හම්බ වෙනවා පුතේ පරස්තාපී ක්‍රමය. පරස්තාපී ක්‍රමය. පරස්තාපී ක්‍රමය කියන්නේ පුතේ යම් සිදුවීමක් වෙන්නේ නැහැ කියලා තර්ක කරලා ගණනය කරලා නැවත ඒක වෙනවා කියලා ඔප්පු කරන එක. මම කතා කරන්නම් ඉස්සරහට. ඊට පස්සේ පුතේ ඊළඟ ක්‍රමය තමයි පුතේ විසංවාදී ක්‍රමය. විසංවාදී ක්‍රමය. ඊට පස්සේ පුතේ අපිට හම්බෙනවා ගණිත අභ්‍යුහන ක්‍රමය. ගණිත අභ්‍යුහන ක්‍රමය. අපි මේක වෙනමම ගණිත අභ්‍යුහන ක්‍රමය පුතේ වෙනමම සාකච්ඡා කරන්නට නියමිතයි. ඊළඟ ක්‍රමය තමයි අපිට හම්බ වෙනවා පුතේ ප්‍රති උදාහරණ ක්‍රමය. ප්‍රති උදාහරණ ක්‍රමය. පැහැදිලිද? ඔන්න ඔය ක්‍රම පහ පිළිබඳව තමයි පුතේ අපි සිලබස් එකේ කතා කරන්නේ. පුතේ මතක තියාගන්න ගණිතයේ මෙන්න මේ ක්‍රම පහෙන් තමයි ගැටලු විසඳන්න අපිට තියෙන්නේ. ඔන්න ඔය ක්‍රම පහ තමයි මූලික වෙන්නේ අපිට පුතේ ගැටලු විසඳීම සඳහා. පැහැදිලිද කියපු දේ නේද? හරි. හොඳ අවබෝධයක් තියාගමු පුතේ මේ පිළිබඳව. හරි. අපි දඩස් ගාලා ලියමු එකින් එක මේ ටික පුතේ විස්තර ඇතුව නෝට් කරගන්නට අවශ්‍ය නිසා. පුතාලා ලියන්නකෝ සබ් ටොපික් එකක් නැත්තම් මේන් ටොපික් එක විතර ලියන්න පුතේ ගණිත ක්‍රම කියලා. ගණිත ක්‍රම. ගණිත ක්‍රම කියලා ලියලා පුතේ මම මෙන්න මේ කියන වාක්‍ය ලියන්නකෝ යටින්. ගණිත ක්‍රම කියලා දාලා පුතේ මම මේ කියන වාක්‍ය ලියන්නකෝ. මෙහෙම ලියන්න පුතේ. මෙහෙම ලියන්න පුතේ. ප්‍රධාන ගණිත ක්‍රම පහකි. ප්‍රධාන ගණිත ක්‍රම පහකි. ප්‍රධාන ගණිත ක්‍රම පහකි. කියලා දාලා පුතේ 1 2 3 4 5 කියලා මේ ගණන් හදන ක්‍රම ටික අපි නෝට් කරමු. අංක 1 කියනවා පුතේ නොවක් ක්‍රමය. නොවක් වක්‍ර නැති නොවක් ක්‍රමය. අංක 1 පුතේ නොවක් ක්‍රමය. වරහන් ඇතුලේ දාගන්න එකට තව නමක් කියනවා පුතේ අපි. නොවක් ක්‍රමයටම තව නමක් කියනවා පුතේ අපි ඍජු ක්‍රමය කියලාත් කියනවා. නොවක් ක්‍රමයටම තව නමක් කියනවා පුතේ ඍජු ක්‍රමය. ඍජු ක්‍රමය. ඊට පස්සේ පුතේ දෙවෙනි කෙනා ලියනවා පුතේ පරස්තාපී ක්‍රමය. දෙවෙනි කෙනා ලියනවා පුතේ පරස්තාපී ක්‍රමය. දෙවෙනි කෙනා පරස්තාපී ක්‍රමය. තුන්වෙනි කෙනා ලියනවා පුතේ විසංවාදී ක්‍රමය. තුන්වෙනි කෙනා පුතා විසංවාදී ක්‍රමය කියලා අපි හඳුනාගන්නේ. තුන්වෙනි කෙනා විසංවාදී ක්‍රමය. හතරවෙනි කෙනා කියනවා පුතේ ගණිත අභ්‍යුහන ක්‍රමය. ගණිත අභ්‍යුහන ක්‍රමය. ගණිත අභ්‍යුහන ක්‍රමය. පස්වෙනි කෙනා කියනවා පුතේ ප්‍රති උදාහරණ ක්‍රමය කියලා. ප්‍රති උදාහරණ ක්‍රමය. හරි. පුතේ මේකෙන් ලියන්න මූලික වශයෙන් ඔයා ලියන්න පළවෙනියෙන්ම ටොපික් එක ලියන්න පුතේ නොවක් ක්‍රමය කියලා. මුලින්ම ලියන්න අනුමාත්‍රිකාවක් විදිහට පුතේ ඔයා නොවක් ක්‍රමය කියලා ලියන්න. ඔයා ලියන පුතේ නොවක් ක්‍රමය කියලා. නොවක් ක්‍රමය. හරි. නොවක් ක්‍රමය කියලා ලියලා පුතේ මම එකින් එක කතා කරන්නම් ක්‍රම ටික. මම දැන් ඉන්නේ මුලින්ම නොවක් ක්‍රමය ගැන කතා කරන්න. පුතා නොවක් ක්‍රමය කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. මම පුංචි උදාහරණයකින් මෙන්නද ගන්නට. මෙහෙම ලියන්නකෝ. නොවක් ක්‍රමය කියලා දාලා පුතේ මෙන්න මෙහෙම ලියන උදාහරණයක් කියලා. ලියන්න පුතේ මෙන්න මෙහෙම උදාහරණයක් ලියමු අපි. A සමානයි B විට ලියන්නකෝ පුතේ උදාහරණයක් කියලා. A සමානයි B විට A සමානයි B විට
A වර්ගයේ සමානයි B වර්ගය බව. A සමානයි B වෙට A වර්ගයේ සමානයි B වර්ගය බව සාධනය කරන්න. හරිද? A සමානයි B විට A වර්ගයේ සමානයි B වර්ගයේ බව සාධනය කරන්න. සාධනය කරන්න. සාධනය කරන්න. හරි. දැන් කොහමද පුතේ A සමානයි B කියලා දෙනකොට අපි A වර්ගයේ සමානයි B වර්ගය කියලා සාධනය කරන්නේ? ඔන්න ඕක තමයි නවක් ක්‍රමය කියලා කියන්නේ. මම පැහැදිලි කරන්නම් මෙහෙම. පැහැදිලි. අපි දන්නවා පුතේ මෙන්න මෙහෙම. අපි දන්නවා A සමානයි B කියලා දන්නවානේ. මේක මම අංකික සමීකරණය කියලා ගන්නවා. පැහැදිලිද? මම දැන් ලියනවා අංකික සමීකරණයේ දෙපැත්තම වැඩි කරනවා සිම්පල් A වලින්. A සමානයි B කියලා අරගෙන අංකික සමීකරණයේ දෙපැත්තම අපි සිම්පල් A වලින් වැඩි කරගමුකෝ පුතේ. එතකොට එනව නේද වම් පැත්තේ A වැඩි කිරීමේ දකුණු පැත්තේ එනව නේද පුතේ B වැඩි කිරීමේ A කියලා. මම ඊළඟට ලියනවා A වැඩි කිරීමේ A සමානයි පුතා මම වෙන්නේ මෙතන ලියනවා B වෙනුවටත් මම A ම ලියනවා. sorry B මම තියාගෙන A වෙනුවට මම B ම ලියනවා. ඒකට හේතුව මම ලියනවා අංක එක අනුව අංක එක අනුව කියලා ලියනවා. හේතුව අංක එක අනුව කියලා ලියනවා. B වැඩි කිරීම A කියන ප්‍රකාශනයේ මම සිම්පල් A වෙනුවට B ලියනවා. හේතුව අංක එකෙන් කියනව නේද A සමානයි B කියලා. මෙන්න මෙතන අංක එක ප්‍රකාශනයට අනුව සිම්පල් A සමානයි සිම්පල් B නේ. එහෙනම් A වෙනුවට මම B ලියුවා. එතකොට මට ලියන්න පුළුවන් නේද A වලින් වුණොත් A වර්ගය එනවා. B වලින් වුණොත් B වර්ගය එනවා. පැහැදිලිද? එහෙනම් පුතේ ඔන්න A වර්ගයේ සමානයි B වර්ගය කියලා අපි කිව්වා. A සමානයි B නම් A වර්ගයේ සමානයි B වර්ගය වෙනවා. ඔක අනිත් පැත්ත වෙන්නේ නැහැ. A වර්ගයේ සමානයි B වර්ගය උනාට A සමානයි B හැමතිස්සෙම වෙන්නේ නැහැ. හරි අපි ඒක තර්ක කරමු. හරි. ඔන්න පුතේ අපි සාධනය කරපු විදිහ දඩස් ගාලා ලියා ගන්න පුතේ. A සමානයි B අංක එක ප්‍රකාශනය. හරි. ඊට පස්සේ එක ප්‍රකාශනයේ දෙපැත්තම අපි සිම්පල් A වලින් වැඩි කළා. දෙපැත්තම සිම්පල් A වලින් වැඩි කළා. එතකොට මෙයත් A වලින් වැඩි වෙනවා මෙයත් A වලින් වැඩි වෙනවා. ඊට පස්සේ අපි කිව්වා මෙයාගේ සිම්පල් A කියන තැනට B ආදේශ කළා අංක එක ප්‍රකාශනයට අනුව අවසානයේ අපිට A වර්ගය සමානයි B වර්ගය කියලා පුතේ ලස්සනට උත්තරය ආවා. පැහැදිලිද? හරි. දරස් ගාල උත්තරේ ගන්න බලන්න. හරි. ඉක්මනින් ඉවර කරගනිමු. හරි. ටට්ටක් ගාලා ගන්න කඩපාඩු දෙන කට්ටිය. හරි. අපිට තවත් ගානක් දෙනවා. මේක ඉවරන්නේ නේද? හරි. මේ පළවෙනි උදාහරණය අපිට දුන්නේ. දෙවෙනි උදාහරණයට අපි එනවා. දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයේදී පුතේ කියනවා හරි උදාහරණ දෙක. කියනවා පුතේ n කියන පදය ඉරට්ටේ නම් n වර්ගය ඉරට්ටේ බව පෙන්වන්න. ඔන්න පුතේ තවත් ගානක්. n ඉරට්ටේලු. හරිද? n ඉරට්ටේලු. එහෙමනම් n වර්ගය කියන පදය ඉරට්ටේ බව අපිට පෙන්වන්න කියලා කියනවා. හරි. ලියා ගන්නකො දෙවෙනි උදාහරණය. n ඉරට්ටේ නම් n ඉරට්ටේ නම් n වර්ගය ඉරට්ටේ බව පෙන්වන්න. n වර්ගය ඉරට්ටේ බව පෙන්වන්න. n ඉරට්ටේ නම් n වර්ගය ඉරට්ටේ බව පෙන්වන්න. හරි. අපි දැන් මේක සාධනය කරන්න යනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේක ඔප්පු කරන්න යනවා. මෙහෙමයි සාධනය කරන්නේ. අර කලින් කළෙත් සාධනයම තමයි. සාධනය. මෙන්න මෙහෙම ලියනවා මම. ඉරට්ටේ නිසා ලියන්න පුළුවන් නේද n සමානයි 2k ආකාර වෙනවා කියලා. මෙයාගේ k අයිති නිකලයක් නේ. k අයිති නිකලයක්. අන්න අපිට ලියන්න පුළුවන් විදිහක්. n සමානයි 2k කියලා ලිව්වා. අපි දැන් ගිය සතියේ කතා කළා සංඛ්‍යා විශ්ලේෂණය කොටසේදී ඉරට්ටේ සංඛ්‍යාවක් ලියන විදිහ. ඒ වගේම දරුවනේ ඔත්තේ සංඛ්‍යාවක් ලියන විදිහ. පරිමේය සංඛ්‍යාවක් ලියන විදිහ. මතකයිනේ. ඊට පස්සේ නිකිල සංඛ්‍යා, ඊට පස්සේ ප්‍රකෘති සංඛ්‍යා, ගණින සංඛ්‍යා මතකයිනේ. සංඛ්‍යා විශ්ලේෂණයේදී අපි ওই දේවල් කළා. එතකොට ඔන්න අපි ඉරට්ටේ සංඛ්‍යාවක් ලියන සාධාරණ ක්‍රමය. පැහැදිලිද? ඊට පස්සේ මට මේක ලියන්න පුළුවන් නේද පුතේ? දෙපැත්තම මම මේ ප්‍රකාශනයේ වර්ග කරනවා.
n සමානයි 2k කියන ප්‍රකාශනයේ දෙපැත්තම වර්ග කරනවා. එතකොට n වර්ගය සමානයි මේක වර්ගුණොත් වෙනව නේද 4k වර්ගය කියලා. මට මේක ලියන්න පුළුවන් නේද n වර්ගය සමානයි දෙක වාරයක් 2k වර්ගය කියලා. 4 ලියන්න පුළුවන් නේ පුතේ දෙක වාරයක් 2k කියලා. පැහැදිලිද? එතකොට අපිට ලියන්න පුළුවන් නේද පුතේ අපි දන්නවා මේ දීලා තියෙන ප්‍රකාශනය තුල පුතේ අපි දන්නවා මේ මෙන්න මෙතන අපි ගත්තනේ KIT නිකිලයක් කියලා. KIT නිකිලයක්. KIT නිකිලයක් නිසා දෙකක් K වර්ගය කියන එකත් IT නේද නිකිලයක් කියලා අපිට කියන්න පුළුවන් නේ. K කියන පදේ නිකිලයක් නිසා අපිට 2k වර්ගය කියන පදයට නිකිල සංඛ්‍යාවක් කියලාම කියන්න පුළුවන්. ඉතින් නිකිල සංඛ්‍යාවක් දෙකෙන් ගුණනම මොකද්ද ලැබෙන්නේ පුතේ? ඉරට්ට සංඛ්‍යාවක් නේ. හරි. මෙහෙම ලැබෙන නිසා අපිට ලියන්න පුළුවන් එම නිසා n වර්ගය ඉරට්ටේ වේ. පැහැදිලිද? ඔන්න පුතේ n වර්ගය ඉරට්ටේ වෙනවා කියලා අපි කිව්වා. ආය අහගන්නකෝ n සමානයි 2k කියලා පිළිව ඉරට්ටේ සංඛ්‍යාව දීපු සමීකරණයේ දෙපැත්තම අපි වර්ග කළා. වම් පැත්ත වෙනම වර්ග කළා දකුණු පැත්ත වෙනම වර්ග කරා. ඒතර වම් පැත්ත වර්ග කරද්දි මෙතන n වර්ගයක් කියලා එනවා. දකුණු පැත්ත වර්ග කරද්දි 4k වර්ගයක් කියලා ආවා. ඒකෙදි පුතේ අපි කළා යම් දෙයක්. ඒ කරපු යම් දේ තමයි මේ ප්‍රකාශනයේ 4k වර්ගය කියන කෙනා දෙක වාරයක් 2k වර්ගය කියලා කඩාගත්තා. ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් කළා. ප්‍රසාරණය කළා ලියාගත්තා. එතකොට මට මගේ අයිඩියා එක තමයි මේක අර දෙක වාරයක් කියලා ලියාගත්තොත් තමයි ඉරට්ටේ සංඛ්‍යාව බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ අපිට. පැහැදිලිද? ඒ නිසා අපි කියනවා KIT නිකිලයක් නිසා මෙන්න මේ කෑල්ල 2k වර්ගය කියන එක නිකිලයක් වෙනවා. එතකොට මේ කෑල්ල නිකිලයක් කළ එක දෙකෙන් වැඩි වෙච්ච ගමන් n වර්ගය කියන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. පැහැදිලිද? ඔන්න අපි සාධනය කළා. දඩස් ගාලා පුතේ මේක නෝට් කරගන්න බලන්න. ඔන්න සාධන ඉවර කරගන්න පට් ගාලා. හරි. උදාහරණ දෙකක් නම් ඉවරයි. හරි? හරි. ටක් ගාලා බලන්න පුතේ. හරි. තුන්වෙනි උදාහරණයකුත් අපි ලියන්න උත්සාහ කරමු. උදාහරණ දෙකක් ඉවර වෙච්ච නිසා. හරි? right. උදාහරණ දෙකක් නම් ඉවරයි. දඩස් ගාලා ලියා ගන්න. මේවා සරල දේවල්. මේවා මතක තියාගන්න ඉදිරියේදී ගණන් හදන්න මේ මෙතඩ්ස් තමයි පුතේ අපි උපකාර කරගන්නේ. හරිනේ? හොඳයි. right. දෙවෙනි ගාන ඉවරයි නේද? හරි. 1 2 කතන්දර දෙකක් හරි. උදාහරණ දෙකක් හරි. හරි. ඊට පස්සේ පුතේ හරි. අපි තුන්වෙනි උදාහරණයටත් යනවා පුතේ. පැහැදිලිද? හරි. තුන්වෙනි උදාහරණයට එමු පුතේ ලියන්න මෙන්න මෙහෙම. මේක ඉවරයි නේද? තුන්වෙනි උදාහරණය. ලියන පුතේ මෙන්න මෙහෙම. තුන්වෙනි උදාහරණයට එනවා. තුන්වෙනි උදාහරණයට ඇවිල්ලා ලියනවා පුතේ. අපි මෙහෙම ලියමු. තුන්වෙනි උදාහරණයට ලියමු පුතේ මේකම ලියනවා. n ඔත්තේ නම් n ඔත්තේ නම් n වර්ගය ඔත්තේ බව පෙන්වන්න. හරිද? n ඔත්තේ නම් n වර්ගය ඔත්තේ කියලා පෙන්වන්න කියලා කියනවා. n ඔත්තේලු n වර්ගය ඔත්තේ කියලා පෙන්වන්නලු. හරි කොහොමද පෙන්වන්නේ? n ඔත්තේ n වර්ගය ඔත්තේ බව පෙන්වන්න. දඩස් ගාලා මේක ලියා ගන්නකො තුන්වෙනි උදාහරණය කියලා. ටක් ගාලා ලියා ගන්නකො තුන්වෙනි උදාහරණය කියලා. ටක් ගාලා. දැන් පුතේ මතක් කරගන්නකො ඔත්තේ සංඛ්‍යාවක් ලියන විදිහ. අපි පහුගිය සතියේ කතා කළා ඕක. හරි පහුගිය සතියේ අපි කතා කළා. දැන් ඉරට්ටේ සංඛ්‍යාවක් ලියුව අපි දෙකක් k කියලානේ. ඒතර ඔත්තේ සංඛ්‍යාවක් ලියුවේ කොහමද? මේක සාධනය කරමු අපි දැන්. සාධනය. n සමානයි පුතේ 2k ධන 1 ආකාර වේ කියලා ලියන්න පුළුවන් අපිට. ඔත්තේ සංඛ්‍යාවක් ලියන සාධාරණ ආකාරයේ පුතේ 2k ධන 1 නේ. ඊට පස්සේ මෙයාගේ අපි දන්නවා KIT පුතේ මොකේද? නිකිල සංඛ්‍යාවක්. KIT නිකිල සංඛ්‍යාවක්. KIT නිකිල සංඛ්‍යාවක්. මම අර කලින් වගේම කරනවා පුතේ මේ ප්‍රකාශනයේ n සමානයි 2k ධන 1 කියන ප්‍රකාශනය දිනනවනේ. දෙපැත්තම වර්ග කරනවා. වම් පැත්තත් වර්ග කළා දකුණු පැත්තත් වර්ග කළා. වම් පැත්ත වර්ග කරද්දී n වර්ග එනවා. දකුණු පැත්ත වර්ග කරද්දී පුතේ පළවෙනි පදේ වර්ගය 2k වල වර්ගයක් එනවනේ.
2k වර්ගය කියන්නේ 4k වර්ගයක් කියලා එනවා. 2k වල වර්ගය කියන්නේ 4k වර්ගය. ධන. පද දෙකේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා. එතකොට දෙවරක් දෙක 4k ධන. පස්ස පැත්තේ පදේ වර්ගය එකේ වර්ගය එකයි. ඔන්න පද ටික සුළු වෙනකොට එන විදිහ. ආය අහගන්නකො කොහොමද එන්නේ? n වර්ගය සමානයි 2k ධන 1 කියන පදේ වර්ගයක් වෙද්දි දෙවෙනි පදේ වර්ග වෙද්දි පුතේ 2k වල වර්ගය කියන්නේ 4k වර්ගයක්. දෙක වාරයක් මේ පද දෙකේ ගුණිතය එනවා. පස්සේ පැත්තේ පදේ වර්ගය එනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේක සුළු වෙනකොට එනවා තව ටිකක් සුළු කරලා ලියන්න පුළුවන්. මෙන්න මේ දෙන්නගෙන් අපිට ලියන්න පුළුවන් පුතේ. මේ දෙන්නගෙන් අපිට ගන්න පුළුවන් 2k පදයක් එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකක් එළියට ගන්න පුළුවන්. දෙකක් ගනිමුකෝ අපි. දෙකක් ගත්තොත් එළියට 4 දෙකෙන් බෙදුනොත් 2k වර්ගයක් ධන 4 දෙකෙන් බෙදුනොත් 2k කියලා එනවා. ධන එකක් කියලා අපිට එනවා. පළවෙනි පද දෙකෙන් පොදු සාධකයක් ගත්තමම දෙකක් කියලා එළියට. එතකොට මට එනවා පුතේ මෙන්න මේ විදිහට ප්‍රකාශනයක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙතනදී දැන් මේ ආපු විදිහට අපි දන්නවා k අයිති නිකිලයක් නිසා මෙන්න මේ සෙට් එකම 2k වර්ගය ධන 2k මෙන්න මේ පදයක් අයිති වෙනවා මොකේද පුතේ? මේකත් පුතේ අයිති වෙනවා නිකිලයකට. පැහැදිලිද? මෙන්න මේ පදයක් අයිති වෙනවා නිකිලයකට. වේ. පැහැදිලිද? k අයිති නිකිල සංඛ්‍යාවක් නිසා 2k වර්ගය ධන 2k කියන කෙනත් අයිති වෙනවා පුතේ නිකිල සංඛ්‍යාවකට. පැහැදිලි? අන්න ඒ නිසා මේක නිකිලයක් වුණොත් දෙකෙන් ගුණුනොත් මේක කොහොමත් ඉරට්ට සංඛ්‍යාවක්. ඒකට එකක් එකතු වෙනවා කියන්නේ කොහොමද අවසාන උත්තර එන්නේ? කොහොමත් ඔත්තේ සංඛ්‍යාවක් තමයි. පැහැදිලිද? අපිට ලියන්න පුළුවන් පුතේ ඒ නිසා අවසානයේ එම නිසා මෙයාගේ n වර්ගය මෙන්න මේ පදය ඔත්තේ වේ. ඔන්න පුතේ n ඔත්තේ වුණාම n වර්ගයේ පදය ඔත්තේ වන විදිය. පැහැදිලි? හරි. දඩස් ගාලා පුතේ මේක නෝට් කරගන්න බලන්න. ටට්ටක් ගාලා. හරි. සරල දෙයක් තියෙන්නේ. අමාරු සංකීර්ණ සීන් එකක් නෙමෙයි තියෙන්නේ. හරි. දඩස් ගාලා නෝට් කරගන්න පුළුවන්. හරි. ටට්ටක් ගාලා පුතේ නෝට් කරගන්න. හරි. සරල දෙයක් තියෙන ටට්ටක් ගාලා පුතේ නෝට් කරගන්න. හරි. ටක් ගාලා ගන්න. හරි. ඔන්න නොවක්‍රමය නම් අහවරයි. හරි. නොවක්‍රමය කියන්නේ හරි සරල සීන් එකක් ඈ. නොවක්‍රමය කියලා ලොකු සීන් එකක් නෙමෙයි. එයා හරි. right. ඊට පස්සේ පුතේ ඉවරයි නේද? හරි. ඊට පස්සේ පුතේ අපි එනවා කතා කරන්න මේ ඊළඟ කෙනා. මේක ඉවරනේ. ඊළඟ කෙනාට අපි එනවා පුතේ කතා කරන්න පරස්තාපී ක්‍රමය. ඊළඟ කෙනා තමයි පුතේ පරස්තාපී ක්‍රමය. දෙවෙනි කෙනා පරස්තාපී ක්‍රමය. පරස්තාපී ක්‍රමය නෙමෙයි මම ඔයාලට දෙවෙනිට කිව්වේ මොකද්ද පුතේ? ප්‍රස්තාපී ක්‍රමනේ. හරි. පරස්තාපී ක්‍රමය තමයි හරි. පරස්තාපී ක්‍රමය. පුතේ පරස්තාපී ක්‍රමයේදී කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. පරස්තාපී ක්‍රමයේදී කතා කරන්නේ පුතේ හරි පරස්තාපී ක්‍රමයේදී පුතේ කතා කරන්නේ අර p නම් දත්ත සමූහයක් දීලා තියෙනකොට p නම් දත්ත සමූහයක් දීලා තියෙන විට q සිදුවන බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරිද? හැබැයි අපි කියන්නේ p සිද්ධ වෙන්නේ නැත්තම් q සිද්ධ වෙන්නත් බෑ කියලා ඔප්පු කරනවා. p සිදුවිය නොහැක. p සිදුවිය නොහැක. එහෙනම් q ද සිදුවිය නොහැක. හරි? not p not q. හොඳට අහගන්න. p සිද්ධ වෙනවා නම් q සිද්ධ වෙනවා කියලා තමයි ඔප්පු කරන්න තියෙන්නේ. අපි මේක කියනවා එතකොට p සිද්ධ වෙන්නේ නැහැ. p සිද්ධ වෙන්නේ නැත්නම් q සිද්ධ වෙන්නේත් නැහැ කියලා කියනවා. කියලා අවසානයේ කියනවා හරි? ඒ කියන්නේ මෙන්න මේ p සිද්ධ වෙන්නේ නැත්නම් q සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි පෙන්නනවා. බව පෙන්නනවා. බව පෙන්වා p සිද්ධිය සිදු වෙනවා නම් q සිද්ධිය p සිද්ධිය සිදු වෙනවා නම් q සිද්ධිය සිද්ධ වෙනවා කියලා යන්න නිගමනයකට අපි දරුවනේ නැත්තම් නිගමනය කරනවා. මෙන්න මේක යන්න නිගමනය කරනවා.
නිගමනය කරනු ලැබේ. හොඳට තේරුම් ගන්න මම මේ කියන පරස්ථාපී ක්‍රමය. ඒක නිකන් තේරෙන්නේ නැති නිසා අපි පොඩි වාක්‍යයක් දාගමු. ලියන්නකෝ මෙහෙම. පරස්ථාපී ක්‍රමය කියලා ලියන්නකෝ. නැත්තම් මෙලෝ සංසාරයක් ඔක තේරෙන්නේ නැතු වෙනවා. පරස්ථාපී ක්‍රමය. පරස්ථාපී ක්‍රමය කියලා ලියලා බෙන්නේ මෙහෙම ලියන්නකෝ පුතේ. ලියන්න. P නම් දත්ත සමූහයක්. P නම් දත්ත සමූහයක්. P නම් දත්ත සමූහයක් දී ඇති විට P නම් දත්ත සමූහයක් දී ඇති විට Q නැමැති ප්‍රතිඵලය P නම් දත්ත සමූහයක් දී ඇති විට Q නැමැති ප්‍රතිඵලය Q නැමැති ප්‍රතිඵලය සාධනය කළ යුතුව ඇතැයි Q නැමැති ප්‍රතිඵලය සාධනය කළ යුතුව ඇතැයි සිතමු. Q නැමැති ප්‍රතිඵලය සාධනය කළ යුතුව ඇතැයි සිතමු. සාධනය කළ යුතුව ඇතැයි සිතමු. හරි. එතනින්ම ලියන්න. Q නැමැති ප්‍රතිඵලය P නැමැති ප්‍රතිඵලය පොඩකිනු Q නැමැති ප්‍රතිඵලය සාධනය කළ යුතු ඇතැයි සිතමු. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම ලියන්න. ඒ වාක්‍යයෙන් පස්සේ ලියන්න Q නැමැති ප්‍රතිඵලය ඒක අර නෙගටිව් පැත්ත මම මේ කියන්නේ Q නැමැති ප්‍රතිඵලය සිදු නොවේ නම් Q නැමැති ප්‍රතිඵලයේ සිදු නොවේ නම් Q නැමැති ප්‍රතිඵලයේ සිදු නොවේ නම් P නැමැති ප්‍රතිඵලයද Q නැමැති ප්‍රතිඵලයේ සිදු නොවේ නම් P නැමැති ප්‍රතිඵලයද Q නැමැති ප්‍රතිඵලයේ සිදු නොවේ නම් P නැමැති ප්‍රතිඵලයද සිදු නොවේයයිගෙන ඒ කියන්නේ මම දැන් කියනවා මම කියන්නේ දැන් මේක Q වෙන්නේ නැහැ ඒ හින්දා Q මේ P වෙන්නේ නැහැ කියලා මම කියනවා මේක ආපස්සට කතා කරන්නකෝ මම හරි එතකොට මම දැන් කියන්නේ Q නැමැති ප්‍රතිඵලය සිදු නොවේයයිගෙන P ප්‍රතිඵලය සිදු නොවේයයි හරි P ප්‍රතිඵලයද සිදු නොවේයයි P ප්‍රතිඵලයද සිදු නොවේයයි ගණනය කර P ප්‍රතිඵලයද සිදු නොවේයයි ගණනය කර තර්ක කිරීමෙන් ගණනය කර තර්ක කිරීමෙන් P නැමැති ප්‍රතිඵලය ගණනය කර තර්ක කිරීමෙන් P නැමැති ප්‍රතිඵලය විය හැකි බව P නැමැති ප්‍රතිඵලය විය හැකි බව පෙන්වා Q සිදුවේ යයි තහවුරු කිරීම මෙහිදී සිදු කරයි. තහවුරු කිරීම මෙහිදී සිදු කරයි කියලා දාලා මම ඔය කියපු දිග වාක්‍ය ඇතුලේ කියපු දේ සංකේතාත්මකව මෙන්න මෙහෙම ලියමු. P ප්‍රතිඵලය මගින් Q පෙන්වන්නට ඕනේ. ඒ නිසා P ඊතලයක් Q කියලා දාන්න. මෙන්න මේක බව තමයි පෙන්වන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම තර්ක කරනවා Q සිද්ධ වෙන්නේ නැහැ කියලා තර්ක කරලා ගණනය කරලා P සිද්ධ වෙන්නේත් නැහැ කියලා ගණනය කරනවා. හරි මෙන්න මේක තමයි පෙන්වන්නේ. not Q not N not Q not P Q සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා P සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි කියනවා. ඒක ඔප්පු කරනවා. ඊට පස්සේ තහවුරු කරගෙන ඉවරලා අවසානට අය ගණනය කරලා පෙන්නනවා P සිද්ධ වෙනවා නම් Q සිද්ධ වෙනවා කියලා නිගමනය කරනවා. P ඊතලයක් Q යන්න නිගමනය කරනු ලැබේ. ඔන්න ඕක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒක සරලව නෝට් කරගන්න. හරි. ඉවරද? right. අපි දැන් අර මීට කලින් කතා කළා නේද අර මේ n ඉරට්ටේ නම් n වර්ග ඉරට්ටේ වෙන්න ඕන කියලා. අපි ඔක අනිත් පැත්තට කතා කරමු දැන්. පරස්ථාපී ක්‍රමය තුල ලියන්න උදාහරණයක් කියලා දාලා උදාහරණයක්. අපි ලියමු මෙන්න මේ ගාන. උදාහරණයක් කියලා දාන පරස්ථාපී ක්‍රමය තුල උදාහරණයක්
NIT නිකිල උදාහරණයක් පළවෙනි කෙනා. හරි? ලියන්න. NIT නිකිල විට NIT නිකිල විට n වර්ගය ඉරට්ටේ නම් n ඉරට්ටේ බව පෙන්වන්න. ඔන්න ගාන. NIT නිකිල විට n වර්ගය ඉරට්ටේ නම් n ඉරට්ටේ බව පෙන්වන්න කියලායි කියන්නේ. පැහැදිලිද? හරි. ගාන ලියාගන්න ටක් ගාලා NIT නිකිල විට n වර්ගය ඉරට්ටේ නම් n ඉරට්ටේ බව පෙන්වන්න. n ඉරට්ටේ බව පෙන්වන්න. n ඉරට්ටේ බව පෙන්වන්න. n ඉරට්ටේ බව පෙන්වන්න. හරි. n ඉරට්ටේ බව පෙන්වන්න. අපි දැන් මුලින්ම හිතනවා n කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයි කියලා තර්ක කරමු. තර්ක කරලා අවසානට ඔප්පු කරමු ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි කියලා. පැහැදිලිද? හරි. අපි දැන් මම මේ කියන concept එක හොඳට මතක තියාගන්න. අපි මුලින්ම මේක ඔප්පු කරනවා n කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමෙයි නම් ඒක මොකද්ද වෙන්නේ? ඔත්තේ සංඛ්‍යාවක් වෙනවා. ඊට පස්සේ අපි n කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් කියලා හිතාගෙන n වර්ග n ඔත්තේ සංඛ්‍යාවක් ලෙස අපි පද ආදේශ කරලා අපි සුළු කරලා බලමු. එතකොට අපිට අදහසක් එයි. පැහැදිලිද? හරි. මම ලියන මෙන්න මෙහෙම සාධනය කරනවා. සාධනය මම ලියනවා n ඉරට්ටේ නොවේ යයි උපකල්පනය කරමු. පැහැදිලිද? n ඉරට්ටේ නෙමෙයි කියලා උපකල්පනය කරනවා. එහෙනම් n කියන්නේ මොකද්ද? ඔත්තේ වේ. පැහැදිලිද? අන්න මම කියපු දේ n කියන්නේ මම ඉරට්ටේ නෙමෙයි කියලා උපකල්පනය කළා. එතකොට දරුවනේ n කියන්නේ මොකද්ද? ඔත්තේ වෙනවා. එහෙනම් අපිට n කියන්නේ ඔත්තේ නම් එම නිසා n ලියන්න පුළුවන් කොහොමද අපිට? 2k ධන 1 විදිහට ලියන්න පුළුවන්. මෙයාගේ KIT නිකිල. අපිට ඔහොම ලියන්න පුළුවන්නේ. මම මෙයාව අර කලින් වගේම ඒ කියන්නේ මේ n කියන පදේ 2k ධන 1 කියලා ලියලා මම මෙයාව වර්ග කරනවා අර කලින් වගේම. පැහැදිලිද? වර්ග කරනවා. n වර්ගයේ සමානයි 2k ධන 1 කියන එක වර්ග කරනවා. n වර්ගයේ සමානයි පළවෙනි පදයේ 4k වර්ගය ධන ගුණිතය 2කින් වැඩිනවම 2k එනවා. 2යි නෙමෙයි 4k එනවා. ධන 1යි. හරි. එහෙනම් ඔන්න මම මෙයාව ප්‍රසාරණය කරා. මට මෙහෙම ලැබෙනවනේ. එහෙනම් මට මෙතනින් එනව නේද? මෙතනින් අපිට ලියන්න පුළුවන් n වර්ගය කියන්නේ මේක නම් එහෙනම් n වර්ගය කියන්නේ අපිට ලියන්න පුළුවන්. අපි දැන් මේක දන්නවා මීට කලින් කතා කළා. මේ 4k වර්ගයේ ධන 4k කියලා කියන්නේ මේ දෙන්නත් ඇත්තටම නිකිලනේ. අර කලින් පියවරක් අපි කතා කරානේ. ඒ නිසා ඒකට එකක් එකතු වෙනවා කියන්නේ n වර්ගය සමානයි ඔත්තේ වේ. පැහැදිලිද? දැන් n ඔත්තේ නම් n වර්ගය ඔත්තේ වෙනවා. n ඔත්තේ නම් n වර්ගය ඔත්තේ වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඒ කියන්නේ n වර්ගය ඔත්තේ වෙනවා කියන්නේ n වර්ග ඉරට්ටේ නෙමෙයි. හරි? අපිට ලියන්න පුළුවන් තවද n වර්ගය සමානයි ඉරට්ටේ නොවේ. ඉතින් n වර්ගය ඔත්තේ නම් පුතේ n වර්ග ඉරට්ට වෙන්න මේ n වර්ග ඔත්තේ නම් ඉරට්ට වෙන්න බැහැනේ. ඒතකොට n වර්ග ඉරට්ටේ. ඉරට්ටේ නොවේ. n වර්ග ඉරට්ටේ නොවේ. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ දැන් ඔන්න මම කියනවා n වර්ග ඉරට්ටේ නෙමෙයි. හරි? ඔන්න දැන් හොඳට තේරුම් ගන්න. n ඔත්තේ වෙනවා කියලා අපි කියන්නේ n වර්ග ඉරට්ටේ නෙමෙයි කියලා උපකල්පනය කරා. ඊට පස්සේ n ඔත්තේ කිව්වා. ඊට පස්සේ n වර්ගය අපි ඔත්තේ කියලා පෙන්නුවා. ඊට පස්සේ අපි කියනවා n වර්ග ඉරට්ටේ නෙමෙයි කියලා. ඊට පස්සේ දැන් අපිට කියන්න පුළුවන් පුතේ n වර්ග ඉරට්ටේ නෙමෙයි නම් අපිට කියන්න පුළුවන් n වර්ග ඉරට්ටේ නෙමෙයි නිසා මේක ඔත්තේ වෙනවනේ. අපිට ලියන්න පුළුවන් එම නිසා n වර්ගය ඉරට්ටේ නම් n වර්ග ඉරට්ටේ නම් n ඉරට්ටේ වේ. ඔන්න අදහස. පැහැදිලිද? ඔන්න මම කියපු දේ හොඳට තේරුම් ගන්න. මෙහෙම තමයි ඔප්පු කරන්නේ. දැන් මම කිව්වේ n ඔත්තේ නිසා n වර්ගය ඔත්තේ වුණා. ඔක අනිත් පැත්තට කිව්වොත් n වර්ගය ඔත්තේ නිසා n ඔත්තේ වෙනවා. ඒතර n වර්ගය ඉරට්ටේ නෙමෙයි. එහෙනම් අපිට කියන්න පුළුවන් n ඉරට්ටේ නම් n ඉරට්ටේ වෙනවා නම් n
ඉරට්ට වෙනවා. n වර්ග ඉරට්ටේ නම් n ඉරට්ට වෙනවා. n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ වෙලා. ඒ වගේම n ඉරට්ටේ නම් n වර්ග ඉරට්ටේ නම් n ඉරට්ටේ වෙනවා. පැහැදිලිද? අපිට එහෙම තර්ක කරන්න පුළුවන්. ඕක තමයි පරස්ථාපී ක්‍රමය කියන්නේ. එක්කෙනෙක් වෙන්නේ නැහැ කියලා තර්ක කරලා ගණනය කරලා අවසානයේ එයා වෙනවා නම් මෙයා වෙනවා කියලා කියනවා. ඕක තමයි පරස්ථාපී ක්‍රමය කියලා කියන්නේ. හරි? දඩස් ගලපදේ නෝට් කරගමු බලන්න ටක් ගාලා මෙහාව. හරි? ටක් ගාලා මේව නෝට් කරගන්න පුළුවන් ඔයාට. ලොකු වෙලාවක් යන එකක් නැහැ. හරි? මම අයින් එන්නම්කෝ බෝඩ් එකකින්. හරි. දඩස් ගාලා නෝට් කරගන්න බලන්න. හරි? ටක් ගාලා. හරි. ලොකු වෙලාවක් යවන්නේ නැතුව ටක් ගාලා නෝට් කරගන්න. හරි. ටක් ගාලා ගමු. හරි. ටිකක් මේක නිකන් මඤ්ඤම් වගේ නම් තව ගානක් හදමු. ඒතර හොඳට තේරෙයි. පැහැදිලිද? මඤ්ඤම් නම් තව එකක් හදමු. කොහොම හරි ගේමෙන් මේ වැඩ ටික හරියට කරගන්න. හරි. ටක් ගාලා ගමුකෝ අපි. ඉක්මන් කරලා ගන්න. ඉවරද පුතේ? තාම නැද්ද? ටක් ගාලා ගන්න. right. අපි මේකම අනිත් පැත්තත් කතා කරමු බලන්න. දැන් n වර්ග ඉරට්ටේ නම් n ඉරට්ටේ බවුනේ පෙන්නුවේ. අපේ තර්කයේ උනේ අවසානට n වර්ග ඉරට්ටේ නෙමෙයි කියලා කිව්වා. ඊට පස්සේ කියනවා n වර්ග ඉරට්ටේ නම් n ඉරට්ට වෙනවා. ඒක නොවෙන නිසා නොවේ කියන කතාව හරි. පැහැදිලිද? හරි. ඒ කියන්නේ n වර්ග ඉරට්ටේ නෙමෙයි නම් n ඉරට්ට වෙන්නේ නැහැ. හැබැයි n වර්ග දැන් මේ n වර්ග ඉරට්ට නොවේ නම් n ඉරට්ටෙත් වෙන්නේ නැහැ. එහෙනම් n වර්ග ඉරට්ට වෙනවා නම් n ඉරට්ට වෙනවා. ඒකයි ඔය කියන්නේ. හරි. අපි දැන් ඔත්තේ සංඛ්‍යා ගැනත් ඔතනදී කතාවක් දෙමු බලන්න. හරි. රෝමි ලකම් 2 ඊළඟ උදාහරණය. රෝමි ලකම් 2. රෝමි ලකම් 2. හරි. ලියන පුතේ වෙන්නේ මෙහෙම රෝමි ලකම් 2. අපි මෙයාම පොඩ්ඩක් එහාට මෙහාට දාලා හදාගමු. n වර්ගය sorry nid නිකිල නම් n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ බව පෙන්වන්න. හරි? n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ බව පෙන්වන්න. ඔන්න ඊළඟ ගාන. රෝමි ලකම් 2. දඩස් ගාලා දාගන්නකො. රෝමි ලකම් 2. දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය. ලියන්න පුතේ n වර්ගය sorry nid නිකල විට n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ බව පෙන්වන්න. දැන් මේකත් අර වගේම සාධනය කරන්න තියෙන්නේ. දැන් n වර්ගයේ ඔත්තේ නම් n ඔත්තේ බවනේ පෙන්වන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද මුලින්ම ලියන්නේ? n ඔත්තේ නොවේයි උපකල්පනීය කරමු කියලා දාලා එහෙනම් n කියන්නේ ඉරට්ටේ කියලා ලියනවා. ඉරට්ටේ සංඛ්‍යාවක් ලියන සාධාරණ ක්‍රමය ලියලා මේ වගේම බලන්න ප්‍රසාරණය කරලා තනියම හදන්න බලන්න. ওই වගේම ප්‍රසාරණය කරලා පුතේ තනියම හදන්න ටක් ගාලා බලන්න. ඕකම චුට්ටක් එහාට මෙහාට කරලා ටක් ගාලා බලන්න උත්තරේ ගන්න. ඔයාලට පුළුවන් ගන්න ටක් ගාලා. ටක් ගාලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. පුළුවන් ගන්න. හරි. උත්තරය ආවද? අපි මෙතනදී ගන්නවා එහෙනම් n කියන්නේ ඔත්තේ නොවේයි උපකල්පනය කරමු. මේකම වෙනස් කරනවා. එහෙනම් n ඔත්තේ නොවේයි උපකල්පනය කරමු. එහෙනම් n කියන්නේ මොකද්ද? ඉරට්ටේ වේ. n කියන්නේ එහෙනම් ඉරට්ටේ වේ. ඔත්තේ නෙමෙයි නම් ඉරට්ට වෙන්න එපා. ඊට පස්සේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලියන සාධාරණ ක්‍රමය මොකද්ද? n සමානයි 2k. එතකොට k අයිති නිකිල. දෙපැත්තම වර්ග කරනවා. එතකොට මේ පැත්ත වර්ගය වෙන්නේ මොකද්ද? 2k කියන පදය. 2k කියන පදය වර්ග වෙනවා. වර්ග කරපුවාම පුතේ අපිට එනවා මෙන්න මෙතන ප්‍රකාශන ටිකක්. කොහොමද එන ප්‍රකාශන? n වර්ගය කියන්නේ මෙතනින් එනවා අපිට 4k වර්ගයනේ. 4k වර්ගය. ඕක ලියන්න පුළුවන් 2 වාරයක් 2k වර්ගය කියලා ලියන්න පුළුවන්නේ. ඉතින් මේ පදේ කියන්නේ කොහොමත් ඉරට්ටේ. එතකොට මේක ඉරට්ටේ නිසා දෙකෙන් වඩුනහම මේ පදේ කොහොමත් ඉරට්ටේ. එහෙනම් n වර්ගය කියන පදයක් ඉරට්ටේ වෙනවා. පැහැදිලිද? 2 වාරයක් 2k වර්ගය කියන්නේ මේ පදේ කොහොමත් ඉරට්ටේනේ. ඒක දෙකෙන් වඩුනොත් මේ සෙට් එක කොහොමත් ඉරට්ටේ. එහෙනම් n වර්ගය ඉරට්ටේ. පුතේ දැන් n වර්ගය ඉරට්ටේ නම් අපිට ලියන්න පුළුවන් n වර්ගය ඉරට්ටේ නම් n වර්ගය කියන්නේ ඔත්තේ නෙමෙයි. පැහැදිලිද? එහෙනම් ලියන්න පුළුවන් අපිට මෙයාම වෙනස් කරලා
n වර්ග ඉරට්ටේ නම් ලියන්න පුළුවන් n වර්ගය ඔත්තේ නොවේ. n වර්ග ඉරට්ටේ නම් n කියන්නේ n වර්ගය ඉරට්ටේ නම් n වර්ගය ඔත්තේ නෙමෙයි. දැන් මේක ඔත්තේ නෙමෙයිනේ. හරි. ඒ කියන්නේ n වර්ග ඔත්තේ නෙමෙයි නිසා හරි n වර්ග ඔත්තේ නෙවෙයි නිසා n ඔත්තේ නොවේ. ඒකනේ අපිට ආවේ. එහෙනම් පුතේ n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ වෙනවා. කලින් වගේම. n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ වෙනවා. n වර්ගය ඔත්තේ නම් n ඔත්තේ වේ. පැහැදිලිද? හරි සරලයි. n වර්ගය ඔත්තේ නම් n කියන්නේ ඔත්තේ. හරි? අර දීපු ගැටලුවම අනිත් පැත්තට දඩ බඩස් ගාලා හදාගත්තා. හරි? ටක් ගාලා ගන්න බලන්න. ටක් ගාලා ගන්න බලන්න. හරි. ඉක්මන් කරලා ගන්න. හරි. ඉක්මන් කරලා ගමු. දැන් අපි කතා කළා දරුවනේ රටා නැත්තම් ගණිත ක්‍රම දෙකක් ගැන කතා කළා. හරිද? right. පරස්ථාපී ක්‍රමයක් ඉවරයි. ඊට පස්සේ අපි එනවා කතා කරන්න පොතේ ඊළඟ ක්‍රමය ගැන ගණිත ක්‍රමය ගැන. ඒ තමයි විසංවාදී ක්‍රමය නේද මම තුන්වෙනි එකට දුන්නේ. හරි ලියන්න පොතේ ඊළඟට තුන්වෙනි ටොපික් එක විසංවාදී ක්‍රමය කියලා. තුන්වෙනි ක්‍රමය ලියන්න පොතේ විසංවාදී ක්‍රමය. හරි? විසංවාදී ක්‍රමය. මොකද්ද විසංවාදී ක්‍රමය කියන්නේ කියලා කතා කරමු. මම මේ ටික මකනවා. හරි. විසංවාදී ක්‍රමය. විසංවාදී ක්‍රමය. මොකක්ද ඒ කියන්නේ කියලා අපි බලමු. තුන්වෙනි ගණිත ක්‍රමය තමයි පුතා විසංවාදී ක්‍රමය. විසංවාදී ක්‍රමය. විසංවාදී ක්‍රමය කියන ටිකක් සීන් එකක් තියෙනවා. පුතේ විසංවාදී ක්‍රමය කියලා කියන්නේ හරි අපිට දරුවනේ අර Q නැමැති ප්‍රතිඵලයක් අපි හිතමුකෝ සාධනය කරන්න තියෙනවා කියලා. අපි මුලින්ම ගන්නවා පුතේ Q සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? Q සිද්ධ වෙන්නේ නැහැ කියලා තර්ක කරනවා. ඒ කියන්නේ Q නැමැති ප්‍රතිඵලයක් සාධනය කරන්න තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට Q නැමැති ප්‍රතිඵලයක් සාධනය කරන්න තියෙනවා නම් දරුවනේ Q සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි මුලින්ම ගන්නෙ. එහෙම Q සිද්ධ වෙන්නේ නැහැ කියලා අරගෙන අවසානයේදී අපි ඔප්පු කරනවා P සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ කියන්නේ මම මෙන්න මෙහෙමයි කියන්නේ. මම කියන්නේ දරුවනේ Q කියන ප්‍රතිඵලය සිදු නොවේ. Q නැමැති ප්‍රතිඵලය සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. මෙන්න මේක විසංවාදයක්. විසංවාදයක්. හරිද? ඊට පස්සේ P නැමැති ප්‍රතිඵලය සිදුවන බව අපි තර්ක කරනවා. ඔන්න මම ආපහු ආයෙ කියන හොඳට අහගන්න. විසංවාදී ක්‍රමය කියලා කියන්නේ පුතේ. හරි විසංවාදී ක්‍රමය කියලා කියන්නේ හොඳට අහගන්න. විසංවාදී ක්‍රමයක් කියලා කියන්නේ පුතේ Q නැමැති ප්‍රතිඵලයක් සාධනය කරන්න තියෙනවා. හරිද? අපි එතකොට ඉස්සෙල්ලාම තර්ක කරන්න පුතේ Q සිද්ධ වෙන්නේ නැහැ කියලා තර්ක කරනවා. Q සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ තර්ක කරලා ගණනය කිරීමෙන් අනතුරුව අපි පුතේ විසංවාදයක් ගොඩනගනවා. පැහැදිලිද? මතයක් හදා ගන්නවා. මතයක් හදාගෙන ඊට පස්සේ පුතේ අපි කරනවා අර Q සිද්ධ වෙන්නේ නැත්තම් පැහැදිලිද? ඒ කියන්නේ Q සිද්ධ වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් අපි කියනවා Q සිද්ධ වෙ යුතුයි කියලා තර්ක කරනවා. පැහැදිලිද? හරි. අපි එකම පදයකින් කියමුකෝ. මම ආපහු ආයෙ කියන්නම්. විසංවාදී ක්‍රමයෙන් කියන්නේ දැන් ඔබ ටිකක් වැල්වට අරන් ගොඩක් කිව්වට එතනින් කියවෙන සරලම දේ Q කියලා ප්‍රතිඵලයක් සාධනය කරන්න තියෙනවා. මුලින්ම අපි තර්ක කරනවා Q සිද්ධ වෙන්නේ නැහැ. තර්ක කරලා ගණනය කරනවා. කියන්නේ විසංවාදයක් ගොඩනගනවා Q සිද්ධ වෙන්න බෑ කියලා. අවසානයේ අපි දරුවනේ P ඕනේ Q වලින්ම කියමුකෝ. Q ප්‍රතිඵලය දරුවනේ අපි අවසානයේ තර්ක කරනවා Q සිද්ධ විය යුතුයි කියලා. Q සිද්ධ විය යුතුයි. Q සිද්ධ විය යුතුයි. Q සිද්ධ විය යුතුයි කියලා තර්ක කරනවා. ඔන්න අයහන්න. Q නැමැති ප්‍රතිඵලයක් සාධනය කරන්නට ඕනේ. හරිද? Q නැමැති ප්‍රතිඵලයක් සාධනය කරන්න ඕන. අපි ඊට පස්සේ දරුවනේ තර්ක කරලා ගණනය කරනවා Q සිද්ධ වෙන්න බෑ කියලා විසංවාදයක් ගොඩනගනවා. විසංවාදයක් ගොඩනගලා අවසානයේට අපි ආයෙ තර්ක කරනවා මොනවද? Q කියන ප්‍රතිඵලය දරුවනේ සිද්ධ විය යුතුයි කියලා අපි නැවත තර්ක කරනවා. අන්න ඒකට අපි කියනවා විසංවාදී ක්‍රමය. නිකන් මම කොහොම කිව්වට ගානක් හදාදී තමයි ඕක ක්‍රමය හරියට සෙට් වෙන්නේ. අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු විසංවාදී ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. ලියන්නකෝ පුතේ විසංවාදී ක්‍රමය කියලා.
විසංවාදී ක්‍රමය කියලා මෙන්න මෙහෙම ලියන්නකො. මෙහෙම ලියන්න පුතේ. Q නැමැති ප්‍රතිඵලයක් ගණනය කළ යුතුව ඇතැයි සිතමු. Q නැමැති ප්‍රතිඵලයක් ගණනය කළ යුතුව ඇතැයි සිතමු. Q නැමැති ප්‍රතිඵලයක් ගණනය කළ යුතුව ඇතැයි සිතමු. Q සිදු නොවේ යයි ගෙන තර්ක කිරීමෙන් Q සිදු නොවේ යයි ගෙන තර්ක කිරීමෙන් ගණනය කිරීමෙන් විසංවාදයක් ගොඩනැගෙන බව පෙන්වා Q සිදුවිය යුතුයි යන්න තහවුරු කිරීම මෙහිදී සිදු කරයි. හරි. දැන් අපි ඕක කිව්වට තේරෙන්නේ නැති නිසා මෙන්න මේ ප්‍රකාශන ලියා ගන්නකො. Q විසංවාදයක්. Q සිදු වෙන්න බෑ කියලා අපි දරුවනේ Q සිදුවිය නොහැකි කියලා විසංවාදයක් ගොඩනගලා අවසානයේ තර්ක කරනවා Q සිදුවිය යුතුයි කියලා. හරි. Q සිදුවිය යුතුයි කියලා අපි තර්ක කරනවා. හරි. දැන් ටග්ගල ටික නෝට් කරගන්නකො. හරි. හරිද? right. අපි පුංචි පැහැදිලි කිරීමක් කරමු. මේ ටික ඉවරද? right. ඉවරයිනේ? හරි. මම දැන් මෙන්න මේ පුංචි ගානකට එනවා. ලියන්න පොතේ උදාහරණයක් කියලා දාන්නකො. උදාහරණයක්. x වර්ගය ධන 2x ධන 10 විශාලයි බිඳුව. x වර්ගය ධන 2x ධන 10 විශාලයි බිඳුව. නැත්තම් ඉන්නකො. අපි කුඩා හෝ සමානයි බිඳුව කියලා ගමු. කුඩා හෝ සමානයි බිඳුව බව. හරි. කුඩා හෝ සමානයි බිඳුව බව. පොඩ්ඩක් ඉන්නකො. කුඩා හෝ සමාන නෙමෙයි මේක විශාලමයි තමයි ඉන්නේ. විශාලමයි එන්නේ. හරි. විශාලයි බිඳුව බව. සමාන වෙන්නේ නැහැ නේ හරි. විශාලයි බිඳුව බව. පෙන්වන්න. විශාලයි බිඳුව පෙන්වන්න. හරිද? ඔන්න අපිට දෙන ගාන. හරි. මෙයාගේ xit තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා. xit තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා. හරි. ඔන්න ගාන. පළවෙනි ගාන. x වර්ගය ධන 2x ධන 10 විශාලයි බිඳුව බව පෙන්වන්න. හරි. කොහොමද පුතේ පෙන්වන්නේ? අපි දැන් මේකට විසංවාදයක් ගොඩනගනවා. මොකද්ද පුතේ ගොඩනගන විසංවාදය? මේක විශාල නෑ බිඳුවට වඩා කුඩයි කියලා අපි තර්ක කරනවා. හරි? අපි දැන් සාධනය කරනවා මෙන්න මෙහෙම. සාධනය කොහොමද ලියන්නේ? x වර්ගය ධන 2x ධන 10 කුඩා හෝ සමානයි බිඳුව බව. පැහැදිලිද? කුඩා හෝ සමානයි නැත්නම් බිඳුව බව නැත්නම් බිඳුව යයි උපකල්පනය කරමු. පැහැදිලිද? ඔන්න පුතේ මේක විශාලයි බිඳුව බව පෙන්වන්න තියෙනවා. මම දැන් විසංවාදයක් ගොඩනගනවා. මොකද්ද මගේ විසංවාදය? x වර්ගයේ ධන 2x ධන 10 කුඩා හෝ සමානයි බිඳුව කියලා මම උපකල්පනය කරනවා. ඔන්න විසංවාදයක් ගොඩනගුවා. පැහැදිලිද? හරි. දැන් මට මේක සුළු කර හැකි මෙහෙමනේ. කොහොමද සුළු කරන්නේ? මට මේක ලියන්න පුළුවන් නේද? x ධන 1 වර්ගය කියලා. මේක වර්ගුණොත් මොනවද එන්නේ? පළවෙනි පදේ වර්ගය x වර්ගයක් එනවා. මේ පදේ එනවා නේද? මේ දෙන්නක ගුණිත දෙකෙන් වැඩිනවම කීයද එන්නේ? 2x එනවනේ. මේකක් තියෙනවනේ. වැඩිපුර එනවා එකේ වර්ගයක් එනවනේ. එකේ වර්ග එකයි එකක් වැඩිපුර එනවා එකම අඩු කරනවා. ඔන්න බලන්න දැන් පළවෙනි පදේ වර්ගයේදී x වර්ගයක් එනවා. මේ දෙන්නක ගුණිතය දෙකෙන් වැඩි වෙද්දී 2x එනවා. පස්සේ පැත්තේ පදේ වර්ග වෙද්දී එකේ වර්ග වෙද්දී එකේ වර්ගය කියන්නේ 1යි
ඒක අඩු කරන්න ඍණ එකක් දැම්මා. එතකොට ඒ එන එකට මේ ඍණ එක කැපුණ ගමන් මේ පද දෙක විතරයි කියවෙන්නේ. තව ඉතිරි 10ක්. හරි? අපිට ඔහොම ලියන්න පුළුවන් නේ. මම කියව දෙය පැහැදිලි නේද? පළවෙනි පද දෙකෙන් මම ගන්නවා x දාන 1 කියලා අරන් වර්ග කරනවා. එතකොට පළවෙනි පදයේ වර්ගයක් එනවා. පද දෙකේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා. පස්සේ පැත්තේ පදේ වර්ග වෙනවා. පස්සේ පැත්තේ පදේ වර්ග වෙද්දී ධන එකේ වර්ගය 1යි. ඒකෙන් එකක් අඩු කරනවා. අඩු කිරීම දාන්නේ මම අර වැඩිපුර එන ධන එක කැන්සල් කරගන්න. ධන 10 කුඩා හෝ සමානයි බිඳුවක් කියලා එනවා. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අපිට මේක තව ටිකක් සුළු කර හැකි. x ධන එකේ වර්ගය ධන 9 කුඩා හෝ සමානයි බිඳුවයි. පුතේ දැන් ඉතින් හිතන්නක මේ වරහන් ඇතුලේ තියෙන පදේ වර්ගයක්නේ. මේකට වෙන්න පුළුවන් උපරිම අගය බිඳුවයිනේ. නෙමෙයි. ඔව් වෙන්න පුළුවන් මේ අවමගය. මේකට වෙන්න පුළුවන් අවමගය බිඳුවනේ මීට. ඒ කියන්නේ මේක දැන් මේ ඍණ පදාවත් වර්ග වෙදී ධන වෙනවනේ. එතකොට මේ x අගය ඍණ එකක් වුණොත් මේ පදය බිඳුවක් වෙලා දැන් 9නේ මෙතන ඉතිරි වෙන්නේ. එතකොට මේකට වෙන්න පුළුවන් අවමගය 9යි. හැබැයි අවමගයත් බිඳුවට වඩා ලොකුයිනේ. 9 කියන එක බිඳුවට වඩා ලොකුයිනේ. එතකොට කොහොමත් මේ ඇවිල්ලා දෙන ප්‍රකාශනය වැරදිනේ. ඔයාලට ඒක තේරෙනවනේ. මේ පදේ වර්ග වෙද්දි කොහොමත් ධනාගයක් එන්නේ. ධනාගයට 9ක් කියන්නේ කොහොමත් බිඳුවට ලොකු ගාණක්නේ. එතකොට කුඩා හෝ සමානයි බිඳුව කියන එක කොහොමත් වැරදි. එතකොට මේක විසංවාදයක්. මෙය විසංවාදයකි. මෙය විසංවාදයකි. විසංවාදයක් කියන්නේ බොරුවට කරපු තර්කයක්. එම නිසා මේක විසංවාදයක්නේ. එම නිසා දරුවනේ කළ උපකල්පනය වැරදි. කළ උපකල්පනය වැරදිය. කරපු උපකල්පනය වැරදි. එහෙනම් පුතේ මොකද්ද හරියන්නේ? මෙන්න මේ ප්‍රකාශනය විශාලයි බිඳුවක් කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? කළ උපකල්පනය වැරදි. එබැවින් මම මේ පැත්තෙන් ලියනවා. එබැවින් මෙන්න මේ ප්‍රකාශනය x වර්ගයේ ධන 2ක් x ධන 10 විශාලයි බිඳුවක් වේ. ඔන්න පුතේ තර්කය. පැහැදිලිද? මේක විසංවාදයක්. එම නිසා කළ උපකල්පනය වැරදි කියලා කිව්වා. එබැවින් මෙන්න මේ ප්‍රකාශනය විශාලයි බිඳුවක් වෙනවා කියලා කිව්වා. හරි. එච්චරයි. ඔන්න පුතේ ලස්සනට අපි පැහැදිලි කරා. තව නොතේරෙන කෙනෙක් ඉන්නවද මම කියන්නද? මුලින්ම කරේ අපි විසංවාදයක් ගොඩනැගුවා. දීලා තියෙන ප්‍රකාශනයට අනුව විසංවාදයක්. ඒ කියන්නේ අපි බොරුයි කියලා එකක් ඔප්පු කරගත්තා. තර්ක කරගත්තා. ඒක තමයි විසංවාදය කියන්නේ. මෙයා විශාලයි බිඳුව කියලා කියනකොට අපි මේක ඔප්පු කළා. අපි උපකල්පනය කරා. මෙයා කුඩා හෝ සමානයි බිඳුව කියලා උපකල්පනය කරා. සුළු කරගෙන ගිහලා එක තැනකදී ලොක් කරලා අපි කියනවා මේක බොරුවක් කියලා. ඒක තමයි විසංවාදයක් කියන්නේ. ඊට පස්සේ බොරුවක් කියලා අපි අවසානයේ තර්ක කරනවා කරපු උපකල්පනය වැරදි. ඒ නිසා x වර්ගයේ ධන 2ක් x ධන 10 කියන එක බිඳුවට වඩා ලොකුයි කියලා අපි තර්ක කරනවා. පැහැදිලිද? හරි. ටක් ගාලා ඔක ලියා ගන්න බලන්න අඩුපාඩු තියෙනවා නම්. හරි. ඉක්මන් කරන්න. right. ඉක්මන් කරලා ගන්න. තව ගානක් හදමු විසංවාදී ක්‍රමයට නේද? නිකන් තේරෙනවා මදි වගේ හැංගෙනවනේ නේ. තව ගානක් හදමු. එතකොට හරි. ඉවරයි. තව ගානක් හදමු. තව ගානක්. right. මම මේ වගේම තව ගානක් දෙන්න. තනියම හදන්න ඔයාලට. හරි? හරි. රෝමිලකම් 2. මම මෙතන 10ක් තියෙන එක 8ක් කරන්නම්. x වර්ගයේ ධන 2ක් x ධන 8 විශාලයි බිඳුව බව පෙන්වන්න. x අයිති පරිමේය සංඛ්‍යාවක්. ටක් දාලා පටන් ගන්න බලන්න. මේක තනියම හදන්න. x වර්ගයේ ධන 2ක් x ධන 8 සමානයි බිඳුව බව පෙන්වන්න. තනියම හදන්න. සාධනය කරන්න තනියම සාධනය කරන්න. බලන්න ටක් ගාලා. හරිද? හරි. මම හදන්නද? right. පුළුවන් අය හදාන යන්න. හරි.
හරි මම මෙතනදී කරීම කරනවා පොතේ x වර්ගයේ ධන 2ක් x ධන 8 විශාලයි බිඳුව බවනේ පෙන්වන්න දෙන්නේ මම කරීම කරනවා කුඩා හෝ සමානයි බිඳුව කියලා උපකල්පනය කරා. හරිද? උපකල්පනය කරලා මම මේක හදාගෙන යනවා. කොහොමද ලියන්නේ? x ධන 1 වර්ගය. පළවෙනි පදේ වර්ගයක් එනවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩිදී 2x එනවා. එකේ වර්ගයේ ධන 1යි ඒක නැති කරන් ඍණ එකක් දානවා. ඒ දෙක කැන්සල් වුනහම පළවෙනි පද 2යි එන්නේ. ධන 8යි. කුඩා හෝ සමානයි බිඳුවයි. x ධන 1 වර්ගය මේ දෙන සුළුයේදී ධන 7යි. කුඩා හෝ සමානයි බිඳුවයි. කිසිසේත්ම මේක බිඳුවට වඩා කුඩා වෙන්න පුළුවන්ද? බැහැ. මේ පදේ වර්ගයක්. ඒතර කොහොමද ධනාගයක් එන්නේ? ඒකට 7ක් එකතු වෙනවා කියන්නේ කොහොමද ධනාගයක්? බිඳුවට වඩා ඒ එන අය මේ අනිවාර්යයෙන්ම විශාල විය යුතුමයි. පැහැදිලිද? කුඩා වෙන්න බෑ. තේරුණාද? හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙය විසංවාදයකි. ඒ කියන්නේ මේක බොරුවක්. මෙය විසංවාදයකි. එම නිසා කළ උපකල්පනය වැරදිය. කරපු උපකල්පනය වැරදි. එබැවින් මෙන්න මේ පදය x වර්ගයේ ධන 2x ධන 8 විශාලයි බිඳුවක් වේ. ඔන්න පුතේ වෙන දේ. එබැවින් x වර්ගයේ ධන 2x ධන 8 විශාලයි බිඳුවක් වේ. හරි. අඩුපාඩු හදාගන්න. හරිනේ. right. උදාහරණ දෙකක් හරි. අපි තව උදාහරණයක් හදමු. තව එකක් කරමු. පැහැදිලිද? හරි. තව උදාහරණයකට යන්කෝ අපි. මම එන්නම් දරුවනේ තව උදාහරණයක් දෙන්න ඔයාට. මෙන්න මෙහෙම දෙන්නම්. x වර්ගයේ ධන 4x ධන 20 විශාලයි බිඳුව බව පෙන්වන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි විශාලයි බිඳුව බව පෙන්වන්න ටක් ගාලා. ටක් ගාලා සාධනය කරලා ගන්න මේ වගේම. ඉක්මන් කරලා ගන්න. x වර්ගයේ ධන 4x ධන 20 සමාන 20 විශාලයි බිඳුවක් කියලා පෙන්වන්න තියෙන්නේ. හරි කොහොමද මුලින්ම සාධනය කරන්නේ? x වර්ගයේ ධන 4x ධන 20 කුඩා හෝ සමානයි බිඳුව කියලා අපි උපකල්පනය කරනවා. කුඩා හෝ සමානයි බිඳුව කියලා උපකල්පනය කරනවා. උපකල්පනය කරලා මෙතනින් ඉස්සරහට හදාන යනවා තනියම. හරි ටක් ගාලා බලන්න පුතේ හදාන යන තනියම ටක් ගාලා. ටක් ගාලා ගන්න. හරි. උත්තරයක් ගන්න පුළුවන්. තනියම හදන්න. මෙතනින් හදවලට කරන්න පුළුවන්. හදලා ඉවර කට්ටිය මට ටක් ගාලා ටෙක්ස්ට් එකක් තියන්න හදලා ඉවරයි කියලා. ඉක්මනින් ගන්න. හරිද? මෙන්න මෙහෙම විල්ලදී බලන්න පුතේ. මට මේක ලියන්න පුළුවන් x ධන 2යි වර්ග කළා. පළවෙනි පදේ වර්ගයෙන් x වර්ග එනවා. ඊට පස්සේ මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩියදී 4x එනවා. පස්සේ පැත්තේ පදේ වර්ගය දෙකේ වර්ගය 4යි 4 අඩු කරනවා. දෙකේ වර්ගය 4යි 4ක් අඩු කරනවා. වැඩිපුර එන 4 අඩු කළා. ධන 20 කුඩා හෝ සමානයි බිඳුවයි. මෙතන ලියනවා x ධන 2 පදය ධන 20න් 4ක් ඇති 16යි. කුඩා හෝ සමානයි බිඳුවයි. පැහැදිලිද? දැන් ඇත්තටම අපි දන්නවා මේ වර්ග කරපුවාම මේ පදේ කොහොමද ධනාගයක්. ඒකට 16ක් එකතු වෙනවා කියන්නකො. ඒ අගය කොහොමද බිඳුවරට ලොකුයිනේ. ඇත්තටම මේක දැන් අතර බොරුවක් නෙමෙයි කරලා තියෙන්නේ. මේ විසංවාදයකි. මෙය විසංවාදයකි. එම නිසා කළ උපකල්පනය වැරදිය. එබැවින් මෙන්න මේ පදය x වර්ගයේ ධන 4x ධන 20 විශාලයි බිඳුවක් වේ. x වර්ගයේ ධන 4x ධන 20 බිඳුවට වඩා විශාලයි කියලා අපි තර්ක කරනවා. පැහැදිලිද? ඔන්න විසංවාදී ක්‍රමයේ යටතේ
උදාහරණ දෙකක් අපි හැදුවා. හරි. ඉක්මන් කරලා ගන්න. අඩුපාඩු තියෙනවා නම් ටට්ටක් ගාලා හදා ගන්න පුතාලා. අඩුපාඩු තියෙනවා නම් ටට්ටක් ගාලා හදා ගන්න. ඉක්මන් කරලා ගන්න. අඩුපාඩු තියෙන කටේ පට් ගාලා හදා ගන්න. ඉක්මන් කරලා ගන්න. හරිද? right. ඔන්න ඊට පස්සේ අපිට හම්බ වෙනවා විසංවාදී ක්‍රමයටදී තුන්වෙනි ගානක්. තවත් එකක් අපිට දෙනවා. අපි එතෙන්ටත් එමු. තුන්වෙනි ගාන. විසංවාදී ක්‍රමයටදී තුන්වෙනි ගාන. විසංවාදී ක්‍රමයටදී තවත් එකක් දෙනවා තුන්වෙනි ගාන. අපිට දෙනවා පුතේ අපි දන්නවා වර්ගමූල 2 කියලා කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා. අපිට දෙනවා පුතේ වර්ගමූල 2 අපරිමේය බව පෙන්වන්න කියලා. වර්ගමූල 2 අපරිමේය බව පෙන්වන්න. හරි? ටක් ගාලා පුතේ ලියා ගන්න බලන්න ගාන. වර්ගමූල 2 අපරිමේය බව පෙන්වන්න. වර්ගමූල 2 අපරිමේය බව පෙන්වන්න. තවත් ගානක්. හරි වර්ගමූල 2 අපරිමේය බව පෙන්වන්න. වර්ගමූල 2 අපරිමේය බව පෙන්වන්න කියලා කියන්නේ. හරි දැන් පුතේ මූල 2 අපරිමේයයි කියලා අපි දන්නවා. හරිද? අපෙන් දැන් අහන්නේ මේ මූල 2 අපරිමේයයි කියලා පෙන්වන්න කියලා. දැන් මූල 2 අපරිමේයයි කියලා පෙන්වන්න කියපු ගමන් විසංවාදී ක්‍රමයේදී අපි මොකක්ද ලියන්නේ? අපි දැන් මේක සාධනීය කරන්න යන්නේ. සාධනීය කරන්න යන්නේ. අපි මුලින්ම ලියනවා පුතේ වර්ගමූල 2 අපරිමේය නෑ කියලා කියන්න එපා. ඒ කියන්නේ අපි මොකද්ද කියන්නේ? පරිමේය කියන එක. වර්ගමූල 2 අපරිමේය නොවේ යයි උපකල්පනය කරමු. පැහැදිලිද? එහෙනම් ඔන්න දරුවනේ අපි වර්ගමූල 2 අපරිමේය නෙමෙයි කියලා උපකල්පනය කළා. එහෙනම් මොකද්ද කියන්නේ? පරිමේයයි. එහෙනම් මූල 2 පරිමේය වේ. දැන් පරිමේය සංඛ්‍යාවක් ලියන රටාවක් මතකයිනේ. කොහොමද පරිමේය සංඛ්‍යාවක් ලියන්නේ? p බෙදීම q රටාව මතකයි. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා වර්ගමූල 2 ලියන්න පුළුවන් පුතේ p බෙදීම q රටාවට. p බෙදීම q රටාවට ලියන්න පුළුවන් නේ. එතකොට මෙතනදී පුතේ මොනවද p බෙදීම q රටාවට ලිව්වොත් p අයිති නිකිල සංඛ්‍යාවක්. q අයිති නිකිල සංඛ්‍යාවක්. p හා q ට පොදු සාධක නොමැත. පැහැදිලි? ඔය ටික මතකයිනේ. දැන් මූල 2 ලියන්න පුළුවන් p බෙදීම q කියන රටාවට. එතකොට p අයිති නිකිලයක් q අයිති නිකිලයක් p හා q ට පොදු සාධක නැහැ කියලා අපිට කියන්න පුළුවන් පුතේ. පැහැදිලිද? හරි. ඔය දක්වා ලියා ගන්නකො ටක් ගාලා පුතේ. අඩුපාඩු තියෙන දරුවෝ හැමෝම පට් ගාලා ලියා ගන්නකො පුතේ. හරි. ටට්ටක් ගාලා ලියා ගන්නකො. මූල 2 සමානයි p බෙදීම q. ඒ කියන්නේ p අයිති නිකිල q අයිති නිකිල p හා q ට පොදු සාධක නොමැත. ඔය දක්වත් ලියා ගන්නකො ටක් ගාලා. හරි. ඊට පස්සේ මෙතනට පුළුවන් අපිට හරස් ගුණිතය දාන්න පුතේ. හරස් ගුණිතය යොදන්න පුළුවන් නේ. කොහොමද හරස් ගුණිතය ලියන්නේ? මේක මෙතෙන්ට ගියොත් වර්ගමූල 2යි q සමානයි p නේ. අපිට බැයිද පුතේ ප්‍රකාශනයේ දෙපැත්තම මේ වර්ග කරන්න බැයිද අපිට? පුළුවන්. කොහොමද මේක වර්ග කරන්නේ? දැන් මේ පැත්ත වර්ග කරනවා මූල 2ක් q වර්ග කරුවොත් කීයද? 2යි q වර්ගය. මේක වර්ග වුණොත් p වර්ගය. ඔහොම එනවනේ. වම් පැත්ත වර්ග වෙද්දි මූල 2 වර්ග වෙද්දි 2යි q වර්ගයේ වර්ග වෙද්දි q වර්ගය p වර්ග වෙද්දි p වර්ගය කියලා එනවා. පැහැදිලිද? හරි. අපිට දැන් ඔය දෙන්න ලියන්න පුළුවන් නේද පුතේ? මෙයාගේ p වර්ගය කියන පදේ වර්ග පදයක් නේ ඉරට්ටේ ගාන. q කියන්නේ අපිට ඔතනදී ලියන්න පුළුවන් පුතේ
දැන් දෙක වාරයක් කියලා එන නිසා කොහොමත් ඔක ඉරට්ටේ ගානක්. පැහැදිලිද? දෙක වාරයක් කියලා එනවනේ. එහෙම නැත්නම් මම මෙහෙම ලියන්නම්කෝ. දැන් මෙතන දෙක වාරයක් කියලා එන නිසා මේ සමස්ත පදය ගත්තාම ඉරට්ටේ ගානක්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් p කියන පදේ ඉරට්ටේ. Q කියන එක කියන ඉරට්ටේ කියලා එකපාරම තර්ක කරන්න බෑ. දැන් Q හිතන්නකෝ 3 වුණා කියලා. 3 වර්ගය 9ක් කියලා ආවොත් එතකොට මේ පදයේ ඔත්තේ ගානන්නේ. මම කියන තර්කය හොඳට ගන්න. නමුත් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේක මොකක් වුණත් කමන්නේ නැහැ. දෙකෙන් වැඩි වෙච්ච ගමන් මේක ඉරට්ටේ. හරියට නිකන් අර 2k රටාවට නෙමෙයි තියෙන්නේ නේද? එහෙනම් p වර්ගය කියන පදේ අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඉරට්ටේ වෙනවා කියලා. පැහැදිලි? හරි. එතකොට අපිට ලියන්න පුළුවන් තරගයක් වෙන්නේ මෙහෙම. p වර්ගය ඉරට්ටේ වේ. එම නිසා p ද ඉරට්ටේ වේ. අන්න මම කියපු දේ පැහැදිලි නේද? p වර්ගය සමානයි 2යි දෙකත් එක්ක ගුණ වෙන පදයක් නේ. එතකොට කොහොමද මේ ඉරට්ටේ? ඒ නිසා අපි කියනවා p වර්ග ඉරට්ටේ කියලා. p වර්ග ඉරට්ටේ නිසා පුතා p ඉරට්ටේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට p ඉරට්ටේ නම් p ලියන්න පුළුවන් රටාවක් තියෙනවානේ. කොහොමද p ලියන්න පුළුවන්? p සමානයි 2k රටාවට අපිට ලියන්න පුළුවන් නේ. p සමාන 2k රටාවට ලියන්න පුළුවන්. මෙයාගේ k එතකොට අයිති වෙනවා නිකිල සංඛ්‍යාවක් කියලාත් ලියන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඔන්න p ලියන්න පුළුවන් රටාව හරි. p ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට ලිව්වා. ඊට පස්සේ අපිට පුළුවන් ලියන්න දැන් p ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. හරි. මේ ටික ලියා ගන්න ටක් ගාලා. ඔය ටික ලියා ගන්නකො. මම ආයෙ පැහැදිලි කරන්නේ නැත්නම් ටික මඤ්ඤම් වෙනවා. ඔය කීප දෙනෙක් අහනවා එක එක ප්‍රශ්න අහලා දෙනවා. මම හැම එකටම උත්තරයක් දෙන්නම්. මේ ටික දරස් කරලා ලියා ගන්නකො මේ දක්වා. හරි. ඉක්මන් කරලා ගන්නකො. right. ඉක්මන් කරලා ගන්න. හොඳ අවධානයකින් අවබෝධයකින් වැඩ ටික කරගන්න පුතේ. අවධානයකින් අවබෝධයකින් වැඩි කරන්න. ඉවරද? හරි. ඔන්න දැන් අපි ලිව්වා p සමාන 2යි කිය රටාවට ලියන්න පුළුවන් කියලා ලිව්වා. මම දැන් කරනවා මෙන්න මේ ප්‍රකාශනයේ තියෙනවනේ. පැහැදිලිද? මම මෙන්න මේ ප්‍රකාශනය මම මේක ගන්නම්කෝ අංක 1 කියලා. හරි. මම දැන් ලියනවා අංක 1ෙන්. හරි. අංක 1ෙන් මම මෙහෙම ලියනවා. කොහොමද ලියන්නේ? අංක 1ෙන් ලියනවා මම 2යි q වර්ගය සමානයි p කියන තැනට දානවා 2k. එතකොට 2k කියන පදේ වර්ගයක් කියලා එනවනේ. නේද? මට ඔහම ලියන්න පුළුවන් නේ. ඊට පස්සේ මට මේක ලියන්න පුළුවන් 2q වර්ගය සමානයි මේක වර්ග වෙද්දි 4යි k වර්ගයක් කියලා එනවනේ. 4k වර්ගයක් කියලා එනවා. පැහැදිලි? එතකොට අපිට පුළුවන් 4යි 2යි බෙදාගත්තොත් මට ලියන්න පුළුවන් නේද q වර්ගය සමානයි 2k වර්ගයක් කියලා. කොහොම ලියන්න පුළුවන් නේ? ඉතින් ඇත්තටම උදේ දෙකෙන් දෙක වාරයක් කියලා මේ එන පදේ කියන්නේ කොහොමද මෙයාගේ මොකද්ද වෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. පැහැදිලිද? මට ලියන්න පුළුවන් q වර්ගය ඒ නිසා ඉරට්ටේ වේ. දැන් q වර්ගය සමානයි 2k වර්ගයක් කියලා එනකොට එනවා කියන එකෙන් අදහස් කරන්නේ දෙක වාරයක් පදයක් කියලා නෙන්නේ. එහෙනම් q වර්ගයේ එහෙනම් දෙක වාරයක් එනවා කියන්නේ ඒක ඉරට්ටේ වෙනවා. දැන් q වර්ගයේ ඉරට්ටේ වෙනවා නම් q කියන පදේ මොකද වෙන්නේ? එම නිසා qත් ඉරට්ටේ වෙනවා. qත් ඉරට්ටේ වෙනවා. හරි? දැන් ඊට පස්සේ මෙතනින් එහාට අපිට තර්ක කර හැකි වෙන්නේ මෙහෙම. දැන් ඉතින් හොඳට බලන්නකෝ. දැන් පුතේ q වර්ගයත් ඉරට්ටේ නම් qත් ඉරට්ටේ වෙලා. p වර්ගයත් ඉරට්ටේ නම් pත් ඉරට්ටේ වෙලා තියෙනකොට qත් ඉරට්ටේ pත් ඉරට්ටේ. එහෙනම් දෙන්නටම දරුවනේ පොදු සාධකයක් නැද්ද? p q දෙන්නටම පොදු සාධකයක් නැද්ද ඉරට්ටේ නම්? මෙන්න මේ රටාවට ලියපුවාම මේ දෙන්නට මේ රටාවට ලියපුවාම මෙයාටත් මෙයත් ඉරට්ටේ නම් මෙයත් ඉරට්ටේ නම් පොදු සාධකයක් තියෙනවනේ. හැබැයි මෙතන අපි කිව්වා නේද p හා q ට පොදු සාධක නැහැ කියලා. හැබැයි මෙතන p හා q ට ඉරට්ටේ වුණාම පද දෙකම මොකද වෙන්නේ? පොදු සාධකයක් තියෙනවා. එතකොට දරුවනේ අපි මේ කරපු මේ පැහැදිලි කිරීම නැත්තම් මේ අපි කරපු උපකල්පනය වැරදි. මේක විසංවාදයක්. පැහැදිලිද? හරි. එහෙනම් මූල දෙක දරුවනේ මොකද වෙන්නේ? අපරිමේය වෙනවා. අපරිමේය නොවේ කියන එක වැරදි. පැහැදිලිද? හරි. අපි තර්ක කරමු. ටක් ගාලා මේ ටික ලියා ගන්නකො. හරි. ඔය දක්වා ලියලා ඉවර කරගන්නකොට ටක් ගාලා. හරි. ඉක්මන් කරන්නකො.
ඉක්මන් කරලා ගමු. හරි නේද? තව එක්කෙනෙක් ඉන්නවලු ඉක්මන් කරන්නකෝ. ඔන්න දැන් Q වර්ග ඉරට්ටේ වෙනවා. ඒ නිසා Qත් ඉරට්ටේ කියලා කිව්වා. හරි. right. ඉක්මන් කරන්න. එතකොට මේ දෙන්නට P හා Q කියන දෙන්නම ඉරට්ට වුණාම ඒ දෙන්නටම පොදු සාධකයක් 2 කියලා තියෙනවනේ. ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා 2 කියන පොදු සාධකය දෙන්නටම තියෙනවනේ. හරි. ඒ නිසා යටින් මෙන්න මේ වාක්‍ය ලියන්න. යටින් මෙන්න මෙහෙම ලියන්න. ලියන්න පුතේ මෙහෙම. P හා Qට යටින් මේ වාක්‍ය ලියන්න. P හා Qට 2 නැමැති P හා Qට 2 නැමැති පොදු සාධකය P හා Qට 2 නැමැති පොදු සාධකය ඇත. මෙය විසංවාදයකි. මෙය විසංවාදයකි. ඒ කියන්නේ එක බොරුවක්. මේ විසංවාදයකි. ආයෙත් ලියන්න. එබැවින් කළ උපකල්පනය වැරදිය. එබැවින් කළ උපකල්පනය වැරදිය. එබැවින් කළ උපකල්පනය වැරදිය. යටින් ලියනවා මූල දෙක අපරිමේය වේ. 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 හරි. ඊට පස්සේ පුතේ අපි ගණිත අභ්‍යුහන ක්‍රමය ගැන කතා කරන්නේ නැහැ. ගණිත අභ්‍යුහන ක්‍රමය ගැන අපි කතා කරන්නේ පාඩමක් විදිහට අපි වෙනමම කතා කරන ඉදිරියේදී. ඒ නිසා ගණිත අභ්‍යුහන ක්‍රමය ගැන අපි කතා කරන්නේ නැතුව මම එන්නම් ඊළඟ ගණිත ක්‍රමය ගැන. අපි ඊළඟ ගණිත ක්‍රමය විදිහට පුතේ කතා කරන්නේ ප්‍රති උදාහරණ ක්‍රමය. ලියන්න ඊළඟ කෙනා ප්‍රති උදාහරණ ක්‍රමය. ප්‍රති උදාහරණ ක්‍රමය. ලියන්න පුතේ ඊළඟ කෙනා ප්‍රති උදාහරණ ක්‍රමය. මොකද්ද ප්‍රති උදාහරණ ක්‍රමය කියලා කියන්නේ? අපි දන්නවා A සමානයි B නම් A වර්ගයේ සමානයි B වර්ගය කියලා අපි කලින්ම ඔප්පු කරානේ. හැබැයි පොතේ ඔක අනිත් පැත්තට මං කිව්වා වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හැමතැනකම වෙන්නේ නැහැ. A වර්ගයේ සමානයි B වර්ගය වෙන හැමතැනකම A සමානයි B වෙන්නේ නැත. පැහැදිලිද? හරි. අපි ලියමු ප්‍රති උදාහරණ ක්‍රමයට මෙන්න මෙහෙම. ප්‍රති උදාහරණ ක්‍රමය. පැහැදිලිද? හරි. අපිට ලියන මෙන්න මෙහෙම. ප්‍රති උදාහරණ ක්‍රමය. පුතේ A වර්ගය සමානයි B වර්ගය විට A සමානයි B කියලා යම් කෙනෙක් කියනවා නම් මෙන්න මේක පුතේ සත්‍ය ප්‍රකාශනයක්ද කියලා අහනවා. A සමානයි B වේ. මෙම ප්‍රකාශනය සත්‍ය වේද? ඔන්න ප්‍රශ්නයක්. හරි. උදාහරණයක් පළවෙනි ගාන. A වර්ගය සමානයි B වර්ගය විට A සමානයි B වෙනවා කියලා කියනවා. මෙම ප්‍රකාශනය සත්‍යද ඇත්තද කියලා යහන්නේ. මේ ප්‍රකාශනය සත්‍ය වේද? දඩස් ගාලා මේක ලියා ගන්නකො. මේ ප්‍රකාශනය සත්‍ය වේද? හරි. පොතේ මතක තියාගන්න මම කෙලින්ම කියනවා A වර්ගය සමානයි B වර්ගය විට A අසමානයි B වෙනවා. එබැවින් ප්‍රකාශය අසත්‍ය වේ. එබැවින් ප්‍රකාශය අසත්‍ය වේ. පැහැදිලි? අපි තර්ක කරමු ඉස්සරහට. A වර්ගය සමානයි B වර්ගය විට A අසමානයි B වෙනවා. පැහැදිලිද? සමාන වෙන්නේ නැත. හරි. දැන් ඒ කියන්නේ දරුවනේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම හරි. දැන් පද දෙකක් ගත්තොත් නෑ අපි මං ඉස්සරහට කියලා දෙන්නම් ඒක. ඔක කොහොමම ලියා ගන්නකො පුතේ. A වර්ගය සමානයි B වර්ගය විට A සමානයි B වෙනවා. මෙම ප්‍රකාශය සත්‍ය වේද? යටින් ලියන්න. යටින් ලියන්න පුතේ. A වර්ගය සමානයි B වර්ගය විට A වර්ගය සමානයි B වර්ගය විට දැන් A වර්ගය සමානයි B වර්ගය වන නමුත් A අසමානයි B වේ. A වර්ගය සමානයි B වර්ගය වන නමුත් A අසමානයි B වේ. A අසමානයි B වේ. එම නිසා ප්‍රකාශය
අසත්‍ය වේ. ඒක අත්‍ය නෙමෙයි අසත්‍ය සයන්නක් තියෙනවා. අසත්‍ය වේ. ප්‍රකාශය අසත්‍ය වේ. ප්‍රකාශය අසත්‍ය වේ. ප්‍රකාශය අසත්‍ය වේ. හරි මම මේක තව ටිකක් තේරෙන්නට ඕන නිසා තව උදාහරණයක් දෙන්නම් පුතේ වෙන්නේ මෙහෙම. හරි මම දෙන්නම් මෙන්න මේ ගාන. ලියන්න දෙවෙනි උදාහරණය කියලා. අපිට දෙනවා x වර්ගයේ ධන 2x ධන 5 කුඩයි බිඳුව. නෙමෙයි විශාලයි බිඳුව. විශාලයි බිඳුව බව සාධනය කරන්න. ටග්ගල බලන්න මේකට උත්තරයක් ගන්න අපි දන්නවා. x වර්ගයේ ධන 2x ධන 5 විශාලයි බිඳුව බව සාධනය කරන්න. සාධනය කරන්න. හරි මේක බිඳුවක් කියලා සාධනය කරන්න කියලා කියන්නේ. දැන් අපි යන්නේ ප්‍රතිඋදාහරණ ක්‍රමයේ ඇසුරින් තමයි මේක සාධනය කරන්න යන්නේ පුතේ. හරිද? හරි. එතකොට දැන් මේක සාධනය කරනකොට අපි මුලින්ම හිතනවා මෙන්න මේක තමයි සාධනය. අපි මුලින්ම හිතනවා x වර්ගයේ ධන 2x ධන 5 කුඩා හෝ සමානයි බිඳුව ලෙස උපකල්පනය කරමු කියලා ලිව්වා. හරිද? x වර්ගය ධන 2x ධන 5 කුඩා හෝ සමානයි බිඳුව ලෙස උපකල්පනය කළා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතනදී පුතේ අපි දැන් අර කලින් කතා කරපු රටාව වගේ නෙමෙයි චුට්ටක් වෙනස් වෙනවා. මම මෙතන එක එක අගයන් ආදේශ කරන්නම්. x සමානයි 1 විට ආදේශ කරලා බලමු. එකේ වර්ගය දෙක වාරයක් 1 ධන 5 දැන් පද ටික ආදේශ කරනවා. පැහැදිලිද? එතකොට දැන් මෙතනදී බලන්න දෙවරක් එක 2යි. එකේ වර්ගය 1යි. මෙතන 5යි. එතන 5යි 2යි 7යි 1යි 8යි. එතකොට ඇත්තටම මේක කුඩා හෝ සමාන බිඳුව කියන එක වැරදිනේ. මං කිව්ව දේ පැහැදිලිද? x සමාන 1 ආදේශ දැන් ඕනම අගයකට මේක තෘප්ත වෙන්න බෑ. නමුත් x සමාන 1 ආදේශ කරුවොත් එහෙම පුතේ අපිට ලැබෙනවා මෙන්න මේක කුඩා හෝ සමානයි බිඳුව කියන එක සෙට් වෙන්නේ නැහැ. මොකද 5යි 2යි 7යි 1යි 8ක් වෙනවා. අතර 8 බිඳුවට වඩා කුඩා කියන එක බොරුවක් නේ. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අනිවාර්යයෙන්ම අපිට ලියන්න පුළුවන් එම නිසා නැත්නම් කළ උපකල්පනය වැරදිය. එබැවින් කළ උපකල්පනය වැරදිය. එබැවින් පුතේ කරපු උපකල්පනය වැරදි. හරි. එම නිසා x වර්ගයේ ධන 2x ධන 5 විශාලයි බිඳුවක් වේ. කළපු උපකල්පනය වැරදි. වෙන්නේ මේ ප්‍රකාශනයේතර වැරදි. හරිම අගේ ගාන දීන තිබ්බ එක තමයි. එබැවින් කළ උපකල්පනය වැරදි. එහෙනම් x වර්ගයේ ධන 2x ධන 5 විශාලයි බිඳුවක් වෙනවා. පැහැදිලිද? ඔන්න ඕක දරුවනේ ලැබෙන්නට ඕන. හරි. දඩස් ගලෝක නෝට් කරන්න. හරි. ඔන්න අපි ගණිත ක්‍රම පහක් තිබ්බ. මේ ගණිත ක්‍රම පහෙන් ගණිත අභ්‍යුහන ක්‍රමය හැර ඉතිරි සියල්ලක්ම අපි දරුවනේ සාකච්ඡා කරලා හවර කළා. දැන් ගණිත අභ්‍යුහන ක්‍රමය ගැන කතා කරනකොට ඒක වෙනම පාඩමක් විදිහට අපි ඉස්සරහට කතා කරනවා. හරි. ඒ නිසා ඔතනින් පොතේ අදට වැඩ ටික ඉවර වෙනවා ගණිත ක්‍රම ගැන කතාව. එතකොට දරුවනේ අපි ගණිත ක්‍රම හරි ඊට පස්සේ පොතේ මේන අපි දැන් ඊළඟ බ්‍රහස්පතින්දා ඔයාලගේ පන්තියේ අපි ඊළඟට සාකච්ඡා කරන දරුවනේ මූලික අර්ථ දැක්වීම ගැන සාකච්ඡාව කරන්න තියෙනවා බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා අපි හවස 6ට පටන් ගන්නවා රෑ 10 වෙනකම්. මම හිතන්නේ අර මූලික අර්ථ දැක්වීම කතා කරද්දී නම් 10ට කලින් ඉවර වෙයි. එතකොට ඔයාලා ඒ අනුව සම්බන්ධ වෙන්න සම්බන්ධලා වැඩ ටික කරගෙන යන්න කට් කරගන්න එපා. හරි. හොඳයි. එහෙනම් පුතේ අදට මෙතනින් අපි වැඩ ටික ඉවර කරගමු. එතකොට ගණිත ක්‍රම ඔතනින් ඉවරයි. අපි මූලික අර්ථ දැක්වීම බ්‍රහස්පතින්දා හැන්දෑවේ 6ට තියෙනවා. බ්‍රහස්පතින්දා හැන්දෑවේ 6ට තියෙන පන්තියෙන් මූලික අර්ථ දැක්වීම වල ඉඳලා ඉස්සරහට තියෙන කොටස් වලට අවධානය යොමු කරලා අපි වැඩ ටික කරගෙන යන්න. එහෙනම් අදට වැඩ ඉවරයි. අයිබන් පුතේ.